السلام عليكم ورحمة الله وبركاته. الله أكبر الله أكبر الله أكبر الله أكبر أشهد أن لا إله إلا الله أشهد أن لا إله إلا الله أشهد أن محمدا رسول الله أشهد أن محمدا رسول الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح الله أكبر الله أكبر لا إله إلا الله إن الحمد لله نحمده ونستعينه ونستغفره ونؤمن به ونتوكل عليه ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن سيدنا وشفيعنا ومولانا محمدا عبده ورسوله صلى الله على سيدنا محمد وعلى آله وأصحابه وسلم تسليما كثيرا كثيرا أما بعد فيا عباد الله أوصيكم ونفسي أولا بتقوى الله إن الله تعالى يحب المتقين فاتقوه حيثما كنتم ولا تبالغوا بامتثال نواهيه واجتنبوا أمره وعدوان ولده والله تعالى يقول وهو أصدق القائلين فإذا قرأت القرآن فاستعذ بالله من الشيطان الرجيم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن الذين يخشون ربهم بالغيب لهم مغفرة وأجر كبير صدق الله العظيم وقال نبينا صلى الله عليه وسلم من سأل الله تعالى الشهادة بصدق بلغه الله منازل الشهداء وإن مات على فراشه أو كما قال عليه الصلاة والسلام ملوات سيد جيبي دے عجیبی دے अभिदाना से अल्लाह मुदन्ना से अल्लाह मवासी अल्लाह परिपालने करन्नाव से अल्लाह ने परमाधिपति होद सर्वाधिपति होद अल्लाह सुब्हानहु व तआला अड सिर प्रशंसा वनि विवाह अल्हम्दुलिल्लाह සියලුම නායකයන්ට සියලුම රසූල්වරුන්ට නායකයන්ට අවසාන උම්මතේ නවත් අවසාන සමාජය අප සමාජයේද ආදරණීය නබිවරයාණන් රසූල්වරයාණන් हज़रत मुहम्मद सल्लल्लाहु अलैहि वसल्लम तुम्हारा එතුමා අනුගමනය කරමින් එදා ජීවත් වුණු සහාබාවරු මුස්ලිම්වරු මුස්ලිම්වරු අද ජීවත් වෙමින් සිටින මුස්ලිම්වරු මුස්ලිම්වරු මින්මන්තට ජීවත් වෙන මුස්ලිම්වරු මුස්ලිම්වරු සියලුම දෙනාට අල්ලාහ් සුබ්හානහු වතාලා බේශාන්තිය සමාදානය තුලින් ශ්‍රේෂ්ඨ උසිකුරාදා දිනයේදී අල්ලාහ් තාලා විසින් අනිවාර්ය කරන ලද්දා වූ ජුම්මා සලාතේ කිරීම සඳහා ඔහුගේ මාලිගාවට එක්රොක් වී ඉන්න සහෝදරවරුනි අල්ලාහ් තාලා ඔහුගේ කුරානයේ මගින් සහ හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ ජීවන චර්යාවෙන්
මොනෑම් දේවල් කරන්න කියලා අපි ඔයගලන්ට අනුකර තිබෙනවාද? ඒ දේවල් ඉතාමත් නිෂ්ඨ සිද්ධ කරන ලෙස මොන දේවල් කරන්න එපා කියලා අල්ලාහ් සුබ්හානහු වතාලා අපි ඔයගලන්ව වළක්වා තිබෙනවාද? ඒ දේවල් වලින් ඉතාමත් වැළකී සිටින ලෙස ප්‍රථමයෙන්ම අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ගැත්තේ කුණුපත් ඉක්වසොව සියලු බඳුනට ආදරයෙන් උපදෙස්වතාන. ආදරණීය සහෝදරවරුනි, මිනිසුන් හැටියට අපි මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න අවස්ථාවේදී අපි ඔයගලගේ අවශ්‍ය කාලයට අදාළව මේ ලෝකයේ වෙනුවෙන් කරන්න ඕන රාජකාරියන් රාශියක් තියෙනවා. සමහර දේවල් අපි ඔයගලගේ මේ ලෞකික ජීවිතයේ නව දුනියාවල ජීවිතයට පමණක් සීමා වෙච්ච දේවල්. තවත් සමහර දේවල් තියෙනවා මේ ලෝකෙට වගේම ආඛිරාවලදී අපි ඔයගලගේ ජයග්‍රහණය සඳහා අපි ඔයගලන් ඉෂ්ට සිද්ධ කරන්න දේවල්. නමුත් ආදරණීය සහෝදරවරුනි, ඉස්ලාමය තුළ විග්‍රහ කරලා දෙනවා අපි ඔයගලගේ ජීවිතයට හම්බ වෙච්ච හැම තප්පරයක්ම, හැම නිමේෂයක්ම, හැම මොහොතක්ම, හැම අවස්ථාවක්ම, හැම දෙයක්ම අල්ලාහ් වෙනුවෙන් මාරු කරගන්න පුළුවන් එක්තරා ක්‍රමවේදයක් වෙනවා. මේ ලෝකේ තියෙන ඕනම දෙයක් අල්ලාහ් සුබ්හානහු වතාලා වෙනුවෙන් පරිවර්තනය කරගන්න පුළුවන්. අපි කරන රස්සාවද, අපි ඔයගලගේ අධ්‍යාපනය, අපි ඔයගලගේ නිලතලද, අපි ඔයගලගේ බලපුලුවක්කාරකම්ද, අපි ඔයගලගේ ආර්ථිකයද, අපි ඔයගලගේ හැකියාවද, අත්දැකීමද, මේ සියල්ලම අල්ලාහ් සුබ්හානහු වතාලා වෙනුවෙන් පරිවර්තනය කරගන්න පුළුවන් ක්‍රමවේදයක් පිළිබඳ ඉස්ලාමය කතා කරනවා. ආදරණීය සහෝදරවරුනි, කොමන දෙයක් අපේ අල්ලාහ් සහෝගේ රසූල් වෙනුවෙන් කියලා අපි චේතනාව තියාගත්තා නම්, හිත ඇතුලේ නියත එහෙම නැත්නම් අපේ සිතුවිලි සඳහා අපි පරිවර්තනය කරගත්තා නම්, අපි ඔයගලගේ ජීවිතයේ තියෙන හැම දෙයක්ම ඉබාදත්, අල්ලාහ් වෙනුවෙන් කරන්නා වූ සේවයක්, අල්ලාහ් වෙනුවෙන් කරන්නා වූ කුසලයක් ඇටියට, අල්ලාහ් වෙනුවෙන් කරන්නා වූ යහපත් කර්තව්‍යයකට පරිවර්තනය කර ගැනීමේ හැකියාවක් පවතිනවා. සාමාන්‍ය නිදාගන්න නිදේ ඉඳලා, අනුභව කරන කැම ටිකේ ඉඳලා, අපි අඳින වස්ත්‍රයේ ඉඳලා, අපි ගත කරන පෞල් ජීවිතයේ ඉඳලා, අපි ඔයගලගේ කරන හැම රස්සාවක් ඉඳලා, හම්බ කරන හැම සතේම රුපියලම ඉබාදත් එකක් ඇටියට මේ ලෝකේ වගේම ආඛිරාවල ජයග්‍රහණය කරගන්න පුළුවන් දෙයක් ඇටියට පරිවර්තනය කරගන්න පුළුවන් කෙනෙක් අපි අමතක කරනවා. අවාසනාව මොකද්ද කියලා කිව්වොත්, සමහර මිනිසුන්ට මේ දේවල් තේරුම් කරගන්න ඒගොල්ලන්ගේ ආයුෂ කාලය ප්‍රමාණවත් නැති. තමන්ගේ ආයුෂ කාලය ඉවර වෙනව තාක්කල්, තමන්ගේ මරණය පැමිණෙන තාක්කල්, තමන් මේ ලෝකේ මොනවද කරන්නට ඕනේ, මේ ලෝකේ මොනවද ඉතුරු කරගන්නට ඕනේ, ආඛිරාවලදී මොනවද ඉතුරු කරගන්නට ඕනේ කියන එක තේරුම් කරගන්න ඒගොල්ලන්ගේ ජීවිත කාලයට වෙලාවක් නැති වෙලා යනවා. තමන්ගේ මරණාසන්න මොහොත දක්වාම, තමන්ගේ සකරාතේ දක්වාම, තමන් මේ ලෞකික ජීවිතයෙන් සමුගන්න කාලය දක්වාම ඔහුට වෙලාවක් තිබුණේ නැහැ. නැත්තම් ඇයට වෙලාවක් තිබුණේ නැහැ මේක මොකද්ද කියලා හරියට තේරුම් කරගන්න. ආදරණීය සහෝදරවරුනි, සමාජයේ අනිත් මිනිස්සු ගැන කල්පනා කරලා මේ විදිහට හිතන්නට කලින් මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුන් හැටියට අපි ඔයගොල්ලෝ පොඩ්ඩක් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව අහලා බලන්න. මම මේ ලෝකේ මොනවද කරලා තියෙන්නේ? මොනවද කරගෙන ඉන්නේ? හැම දෙයකටම වෙලාවක් වෙන් කරනවා වගේ, ව්‍යාපාර වලට අපි වෙලාවක් වෙන් කරනවා වගේ, දරුවන්ගේ අනාගතයට වෙලාවක් වෙන් කරනවා වගේ, ජීවිතයේ අනිත් දේවල් වලට අපි වෙලාවක් වෙන් කරනවා වගේ, ආදරණීය සහෝදරවරුනි, පුංචි කාල වේලාවක් වෙන් කරගන්න මම කවුද? මම මොනවද කරන්නේ? ඉස්සරහට මොනවද කරන්නට ඕනේ? මේ විදිහටම මම මරණයටපත් වුණොත් අල්ලාහ් සුබ්හානහු වතාලා සතුටුදායක විදිහට මාව බාරගනේද? මාගේ ජීවිතය කෙරෙහි අල්ලාහ් තෘප්තිමත් භාවයට පත් වේවිද කියන එක පිළිබඳව පොඩි කාල වේලාවක් වෙන් කරලා කල්පනා කරලා බලන්න. අවාසනාව මොකද්ද කියලා කිව්වොත් ආදරණීය සහෝදරවරුනි, සමහරුන්ගේ ආයුෂ කාලය ප්‍රමාණවත් උනේ නැහැ. මෙන්න මේක පිළිබඳව කල්පනා කරද්ද එයාගේ ජීවිත කාලය කොටසක් වෙන් කරගන්න. ආයුෂ කාලේ මෙච්චර කාලයක් අපි ජීවත් වුණා. කවුරු හරි කෙනෙක් මේව කල්පනා කරලා තියෙනවද? රැ එළි වෙනකම් මට නිින්ද ගියේ නෑ. මගේ ආඛිරාවල ජීවිතය මොකක් වෙයිද කියලා හිතලා. එක දවසක් නිින්ද නැති රාත්‍රී ගොඩක් අපිට තිබිලා තියෙනවා. හිතට ඇති වෙච්ච ප්‍රශ්නවලදී, අසනීප තත්ත්වයන්වලදී, තව මිනිහෙකුට උදව් කරන්න ගිය අවස්ථාවකදී, ජීවිතේ කාර්යබහුල වෙච්ච අවස්ථාවකදී කවදාද හිතලා තියෙනවද? මම මොනවද කරගෙන ඉන්නේ?
සිද්ධ වේවිද කියන දේ අපේ හිත ඇතුලේ ආමන්ත්‍රණය කරන්න පටන් අරන් අපිට මතක් වෙන්නට පටන් අරන් අපි කලබලයකටපත් වෙලා රාත්‍රියේ නිින්දක් නැහැ. අදනේ සහෝදරවරුනි සාමාන්‍ය ගනුදෙනුවකදී හෙට සල්ලි දෙන්නට ඕනේ. නමුත් අද අපේ අතේ මුදල් නැහැ. කොහොම කලබල වෙනවද? හදිසියෙ දැනගත්ත යම් අසනීප තත්වයකදී කොහොම කලබලයකටපත් වෙනවද? ජීවිතේ බලාපොරොත්තු නොවිච්ච යම් කිසි අනතුරකදී ප්‍රශ්නයකදී අපි කොච්චර කලබලයකටපත් වෙනවද? තිගැස්සෙනවද? ඒ සඳහා අපි සූදානම් වෙනවද? එසේ නොවදනේ සහෝදරවරුනි ජීවිතේ යථාර්ථයට අපේ සූදානම කොයි විදිහට තිබිලා තියෙනවද? කොයි විදිහට අපි ඔයගලගේ කාල වේලාව වෙන් කරගෙන තියනවද කියන එක පිළිබඳව කල්පනා කරන්නට ඕන. කාට හරි මෙන්න මේ තිගැස්ම නැත්තම් කවුරු හරි මේක ගැන හිතලා කලබල වෙන්නේ නැත්නම් කාට හරි තමන්ගේ රාත්‍රියේ මේ සඳහා වෙන් කරගන්න බැරි නම් කාට හරි තමන්ගේ ජීවිතයේ ආයුෂ කාලය වෙන් කරගන්න බැරි නම් හොඳින් තේරුම් කරගන්න අපි ඒකට තවම ලෑස්ති වෙලා නැහැ. අපි ඒකට තවම ලෑස්ති වෙලා නැහැ. දැන් අල්ලාහ් සුබ්හානහු වතාලා කුරානයේ මෙන්න මේ වගේ මිනිසුන් ගැන දිහා බලලා ආමන්ත්‍රණය කරනවා. කල්ලා ඉදා බලගතිත් තරාකිය වකීල මන් රා ඒසේ නොවේ ඔවුන්ගේ උගුරු දණ්ඩ දක්වා ප්‍රාණය ලඟු වූ කල වකීල කියන මන මන් රා ඒගොල්ලන්ව බේරගන්න ඉන්නේ කවුද? දැන් අන්නේ මොහොතේදී තමයි තේරෙන්නේ. අනේ මම හිතුවේ නෑනේ. මම කල්පනා කරේ නෑනේ. මම කරේ නෑනේ. මම අල්ලාහ් වෙනුවෙන් ජීවත් වුණේ නෑනේ. කියන කන්නේ ඒගොල්ලන්ට තේරෙන්න පටන් ගනී. වලන්නහුල් ෆිරා. අල්ලාහ් සුබ්හානහු වතාලා කුරානයේ කියනවා. දැන් මොහු සිතන්නේ මේ අවස්ථාවේදී සමුගෙන යනවා අධ්‍යයනය යනවා කියන එක උඩ හිතෙන්න පටන් ගන්නවා. දැන් මේ සහෝදරවරුනි අපි තව මරණය ගැන හිතුවේ නැහැ. අපි මරණය ගැන හිතුනේ නැහැ. අපි මරණය ගැන හිතලා නැහැ. කල්පනා කරේ නැහැ. නිකම් පොඩි මතකයක් ඇවිල්ලා යනවා. ජනාසායක නිකුත් පොඩි මතකයක් එහා මෙහා වෙනවා මිසක් මරණය පිළිබඳව දීර්ඝ කාලීන සලස්මක් අපි ඔයගලන්ට නැහැ. හිතිලා නැහැ. අල්ලාහ් සුබ්හානහු වතාලා කියනවා මෙන්න මේ විදිහට අවතර වෙලා ජීවත් වෙන මිනිස්සු මෙන්න මේ මොහොතේදී තමයි හිතන්නට පටන් ගන්නෙ. වදන්නහුල් ෆරා. ඔය හිතන්නට පටන් ගන්නවා දැන් තමයි වික් වෙලා යන්නේ වල් තෆතිසා කොවිසා. කෙන්නේ එකින් එක පටලව ගන්නට මේගොල්ලන් පටන් ගනීවි. දැන් අල්ලාහ් සුබ්හානහු වතාලා කියනවා නෑ එහෙම නෙමෙයි. ඒගොල්ලන්ට පුංචි තප්පරයකවත් වෙලාවක්වත් අනුවන්තරම් ප්‍රමාණික කාලයක්වත් ඒගොල්ලන්ට ලබා දෙන්නේ නැහැ. නියමිත කාලයේදී මේගොල්ලන්ව මරණයටපත් කරනවා. අදර්ණීය සහෝදරවරුනි මාව යොගලන්වයි බිහි කරපෝ අල්ලාහ් සුබ්හානහු වතාලා අපි ඔයගොල්ලන්ගේ ගෙවෙන්නා වූ ආයුෂ කාලයන් පිළිබඳව මෙන්න මේ විදිහට ආමන්ත්‍රණය කරන්න පටන් ගන්නවා. ඒ නිසා අදර්ණීය සහෝදරවරුනි පොඩ්ඩක් හිතලා බලන්න. ජීවිතේ හැමදේටම වෙලාව දුන්නා වගේ ජීවිතේ හැමදේම සාර්ථක කරන්න උත්සාහ කරනවා වගේ මෙන්න මේකට කාල වේලාව වෙන් කරන්න යා අල්ලාහ්. මම මොනවද ඉතුරු කරගෙන තියෙන්නේ? මගේ හිතේ හැංගිලා තියෙන දේ මොනවද? බාහිරව ඉන්න චරිතයේම අභ්‍යන්තරවත් මම ජීවත් වෙන්නේ. හදිසියේදී අර මගේ සකරාත් මගේ රෝහේක අල්ලාහ් බාරගත්තොත් බාර ගන්න තැනට ආවොත් මටයි අල්ලාහ්ටයි අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද? ඒක බාර ගන්න තත්ත්වෙද මම ඉන්නේ. නැත්තම් මේක දැනෙනකොට බියක් දැනෙනවාද? අසාර්ථකයි කියලා තේරෙනවාද? සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට හදීසයේ විග්‍රහ කළා දුන්නා. තහ්ෆතුල් මුමින් අල් මවුත්. මුමින් වරේගේ නිදානය විශ්වාසවන්තයෙක්ගේ බලාපොරොත්තු නැත්නම් සම්පත නිදානය තහ්ෆතුල් මුමින් අල් මවුත්. මරණය කියලා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට විග්‍රහ කළා දුන්නා. ඇයි ඔහුගේ බයවිසතරම චේතනාව මරණය විය යුතුයි. ඉන්පසු ජීවිතය විය යුතුයි. සදාකාලික ජීවිතය විය යුතුයි. ආදරණීය සහෝදරවරුනි මෙන්න මේ සිතුවිල්ලෙන් කවුද ජීවත් වෙන්නේ? ඔහු වෙනුවෙන් යමක් කරනවා. මතක තියාගන්න මේ සමාජය වෙනුවෙන් වැඩක් කරන්න පටන් ගන්නවා. ඔහු වෙනුවෙන් විතරක් නෙමෙයි සමාජය වෙනුවෙන් ඔහු වැඩක් කරන්නට පටන් ගන්නවා. ඔහුගේ කවුරු නැත්නම් ඔහුගේ විනීවලට ගලාගෙන ඉන්නෝනේ අවල් මොනවද කියන එක ඔහු ජීවිතේ කලින්ම තේරුම් කරගෙන ඉන්නවා. හදරත් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කරා වගේ. ඉබාදත් වලට කට්ටිය අඩුයිද?
ඔවුන් තේරුම් කරගෙන නැහැ. සමාජ වැඩවලට මිනිස්සු අඩුයිද? ඔවුන් සමාජයේ තේරුම් කරගෙන නැහැ. සමාජය වෙනුවෙන් කරන්න ඕනේ කියන සිතුවිල්ල නැහැ. සමාජය වෙනුවෙන් කරන්න ඕනේ කියන සිතුවිල්ල නැහැ. කුර්ආන් මදරසා කරගන්න බැරිද? ගමේ පටන් ගත්ත මදරසා එක කරගන්න බැරිද? ඉස්කෝලේ ඉගෙන ගත්ත ළමයි Tamanගේ ඉස්කෝලේට උදව් කරන්නේ නැද්ද? ඒ වෙනුවෙන් කාල වේලා වෙන් කරන්නේ නැද්ද? ගමේ ඉන්න වැද්දපුවන්ට උදව් කරන්නේ නැද්ද? ගමේ ආර්ථිකයෙන් දුක් විඳින මිනිසුන්ට මිනිසු පිට වෙන්නේ නැද්ද? මිනිස්සු පොලියට යනවනම් බලාගෙන ඉන්නවද? නිකායක අමාරු වෙලා සමාජයේ සිනායක වර්ධනය වෙලාද? ඒකේ ගැලවෙන්න කවුරුත් උත්සාහ කරන්නේ නැද්ද? මිනිස්සු දරිද්‍රතාවයෙන් දුක්පත් විඳින ජීවිතයට පටන් ගන්නද? බොහෝ මිනිසුන්ට ගියක් හදන්න බැරි තරම් තත්ත්වයකට පරිවර්තනය වෙලාද? ගමේ මිනිස්සු එන්න කුලී ගෙවල් වල ජීවත් වෙන්න පටන් ගන්නද? ඒ පිළිබඳව කවුරුත් කල්පනා කරන්නේ නැද්ද? මස්ජිද් වලට මිනිස්සු අලුතෙන් කිසිම දෙයක් වකුක් කරන්නේ නැද්ද? පල්ලියේ ඉන්න ඉමාම්ලා ඒ වගේම පොදු කටයුතු වල නියැලෙන කට්ටියට පඩි දෙන්න අමාරුද? වදින් මතක තියාගන්න. මිනිස්සු ක්‍රමයෙන් සමාජයෙන් ඈත් වෙන්නට පටන් ගන්නවා. Tamanගේ වගකීම් වලින් ඒගොල්ලන් ඈත් වෙන්නට පටන් ගන්නවා. කවුද මේ වගකීම් වලින් ඈත් වෙන්නේ? කවුද මේ වගකීම් වලින් ඈත් වෙන්නේ? ආදරණීය සහෝදරවරුනි, Tamanවත් අමතක කරගත්ත, Tamanගේ සමාජය අමතක කරගත්ත මිනිස්සු කියන එක අමතක කරන්න එපා. ආදරණීය සහෝදරවරුනි, අපි ඕගොල්ලන්ගේ ආයුෂ කාලයන් වලින් සමාජයට වෙන් කරපු කොටස මොකද්ද? මේ සමාජයේ ආපතට පරිවර්තනය කරගන්න වෙන් කරපු කොටස මොකද්ද? සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ ආදරණීය සහෝදරවරුනි, Tamanගේ අවුරුදු 23ක කාල පරාසය දී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ හදීසයක් විග්‍රහ කරලා දෙනවා. ඛෛරුල් කුරූනි ඛරණී thumma alladhina yalunahum thumma alladhina yalunahum. සියවස් වලින් හොඳම සියවස් වලින් වටිනාම සියවස් මගේ සියවසයි. සියවස කියලා කියන්නේ කීයද අවුරුදු? ආදරණීය සහෝදරවරුනි, දශක 10ක් එහෙම නැත්නම් අවුරුදු 100ක කාලයක්. ඊට පස්සේ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කිව්වා ඊගා අවුරුදු 100ක් හොඳයි, ඊගා අවුරුදු 100ක් හොඳයි. සුබ්හානල්ලාහ්. අවුරුදු කීයක් ගැන කතා කරාද? අවුරුදු 300ක් ගැන සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කතා කරලා කිව්වා හොඳයි. මේ අවුරුදු 300 හොඳයි. මේ අවුරුදු 300 හොඳයි කියොත් මොනවද හොඳ? මේ හොඳ තුනේ මොන දේවල් හොඳ වෙලා තිබ්බද? ආදරණීය සහෝදරවරුනි, ඊමාන් අල්ලාහ් කෙරේ තියෙනා වූ විශ්වාසය හොඳයි. තක්වා අල්ලාහ් කෙරේ තියෙනා වූ බය හොඳයි. මිනිසුන්ගේ පෞල් ජීවිතය හොඳයි. මිනිසුන්ගේ ආර්ථිකය හොඳයි. මිනිසුන්ගේ අධ්‍යාපනය හොඳයි. මිනිසුන්ගේ ආරක්ෂාව හොඳයි. ආදරණීය සහෝදරවරුනි, මෙන්න මේ විදියට සමාජයක් හැදෙන්න මොන දේවල් ඕනද? සියල්ලම හොඳයි. සියල්ලම හොඳයි. කාලයක් උදා වෙනවා, zakat බාර ගන්න කවුරුත් නැහැ. එයි ආර්ථිකයෙන් හොඳයි. Tamanගේ අල්ලපු ගෙදර මිනිස්සුත් එක්ක පරම්පරා ගානක් ගහගත්ත මිනිස්සු ආදරණීය සහෝදරවරුනි, රටක් රාජ්‍යයක් පාලනය කරගන්න තරම් ඒගොල්ලෝ දියුණු භාවයටපත් වුණා. ජාහිලියා යුගයේ කියලා හඳුනාගත්ත මිනිසුන් අධ්‍යාපනයේ එයිම ආගමික අධ්‍යාපනය තුළ කෘතහස්ත මිනිසුන් වැඩිට පරිවර්තනය වෙන්නට පටන් ගත්තා. නිකරුණේ තමගේ කබීලා ගෝත්‍රාත් එක්ක රණ්ඩු වෙච්ච මිනිස්සු ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වන තත්ත්වයට පරිවර්තනය වෙන්නට පටන් ගත්තා. දැන් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියනවා මගේ අවුරුදු 100 හොඳයි. ඉන්පසු අවුරුදු 100ක් හොඳයි. ඉන්පසු අවුරුදු 100ක් හොඳයි. ආදරණීය සහෝදරවරුනි, මුස්ලිම් සමාජයක් හැටියට, මුස්ලිම් ගමක් හැටියට, පුංචි ගම්මාන හැටියට ඕනමගේ අපේ සැලසුම මොකද්ද? සමාජය වෙනුවෙන් අපි කරන්න ඕනේ දේවල් මොකද්ද? නූතනයේ ඉඳලා තව අවුරුදු 300ක් ඉස්සරහට ගන්න. 2325 වෙන අවස්ථාවේදී අපේ ගමේ තියෙන ක්‍රියාමාර්ග මොනවාද? අපේ ගමේ තියෙන පාසල මොන ස්ථානයේද තියෙන්නට ඕනේ? ඒ පාසල විශාල වෙන්න ඒකට විදි ප්‍රමාණයක් අපි සතුව පවතීද? මදරසා පාසල කාර්මික වුණානම් ඒකේ අනාගතය මොකක්ද? දැනට ගම ඇතුළේ තියෙන අධ්‍යාපන ක්‍රමවේදය මොකක්ද? දරුවන්ගේ ඊමානය ආරක්ෂා කරන්න තියෙන ක්‍රමවේදය මොකක්ද? වැන්දපුවක් ගමේ ඉන්න කාන්තාවක් වැන්දපුවකට පරිවර්තනය වුණොත් ඇයට තියෙන රක්ෂණාවරණය මොකක්ද? ගමක් හැටියට ඇයට සලකන්න පුළුවන් ක්‍රමවේදය මොනවද? ගමේ දරුවෙක් අනාථ දරුවෙක් හැටියට මත් වුණා නම්
සහෝදරවරුනි අපි ඔයගලන්ට තියෙන සැලසුම් මොනවද? අපි ඔයගලන්ට තියෙන ඒ සඳහා වූ ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක පිළිබඳව හිතන්නට ඕන. ඒ විතරක් නෙමෙයි මෙන්න මේ දේවල් කරන්නට තරම් නූතනයේ ඉන්න තරුණයන් නූතනයේ ඉන්න සමාජයේ මිනිසුන්ට තියෙන උවමනාව මොකක්ද? එම හැඟීමකින් සමාජයේ මිනිසු ජීවත් වෙනවද? ආදරණීය සහෝදරවරුනි මෙන්න මේ හැඟීම නැති වෙලා ගියපු ඉඳ තමයි මෙන්න මේ උවමනාව නැති වෙලා ගිහිල්ලා මිනිස්සු ආත්මාර්ථකාමීත්වයෙන් ජීවත් වෙලා සමාජයේ වෙනුවෙන් තමන්ගේ කාල වේලාව වෙන් නොකරපු එක්තරා වූ ප්‍රතිඵලයක් තමයි ඕනම තැනකදී ඕනම අවස්ථාවකදී ඊ타ත්ම සරල විදියට ඊ타ත්ම ලේසි විදියට ඕනම චෝදනාවක් ඕනම බරපතල වැරද්දක් මුස්ලිම් සමාජයට එකතු කරන්න පුළුවන් වෙලා තියෙනවා. අත්වාදීද ඒ මේගොල්ලන් තමයි. ත්‍රස්තවාදීද ඒ මේගොල්ලන් තමයි. කාන්තාවන්ට නිදහසක් නැද්ද ඒ මේගොල්ලන් තමයි. ආර්ථිකයේද ඒ මේගොල්ලන් තමයි. ආදරණීය සහෝදරවරුනි සෑම චෝදනාවකදීම කිසිම සත්‍යතාවයක් නැති ඕනම දෙයක් ඉතාමත් ඉක්මනින් ගෙනල්ලා අතාරින්න පුළුවන් සමාජයක් ඇරෙන්න අපි ඕගොල්ලන්ගේ සමාජයේ මෙන්න මේ නිසා පරිවර්තනය වුණා කියන එක අමතක කරන්න එපා. ඒ පරිවර්තනය උනේ ඒකට උත්තර දෙන්නවත් නැත්නම් ඒ පිළිබඳව කතා කරන්නටවත් නැත්නම් ඒක නැති කරන්න දීර්ඝකාලීන සැලසුම් තියෙන කණ්ඩායමක් ඇටියටවත් අපි ඕගොල්ලන් ජීවත්ුනේ නැහැ කියන එක අමතක කරන්න එපා. දෙමෝපියෝ තමන්ගේ දරුවන්ව එක එක අරමුණු දෙසා හදනවා. අධ්‍යාපනයේද නැත්නම් නොයෙකුත් ප්‍රතිගණනාවන් වල එක එක අරමුණු දෙසා හදනවා. අම්මලා තාත්තලා පොඩ්ඩක් තමන්ගේ හදවතට එකක වහලා බලන්න. කවුරු හරි කෙනෙක් පුතේ මේ ඉස්ලාමයේ මෙන්න මේ විදිහට නොයෙකුත් අභූත චෝදනාවන් දෙන්නට පටන් ගන්නවා. ඔයා හොඳට ඉස්ලාමය ඉගෙන ගන්න පුතේ. ඔයා හොඳට ඊමාන ඉගෙන ගන්න පුතේ. මෙන්න මේ වගේ චරිතයක් එන්න පරිවර්තනය වෙලා අපේ සමාජය ආරක්ෂා කරන්න පුතේ කියලා හදන දෙමෝපියෝ කී දෙනෙක් ඉන්නවද? ජීවිතයේ අරමුණු වලට උදව් කරන විදිහටම නුඹ සමාජ නායකයෙක් වෙන්න පුතේ කියලා උගන්වපු කට්ටිය. හදරත් ලුක්මාන් අලයිහිස්සලාම්ගේ කතාව තුළ අල්ලාහ් සුබ්හානහු වතාලා කියනවා තාත්තා කෙනෙක් ළමයෙකුට දෙන්න පුළුවන් හොඳම උපදේශය දෙන්නේ හදරත් ලුක්මාන් අලයිහිස්සලාම් කියලා කුරානේ. අල්ලාහ් සුබ්හානහු වතාලා විග්‍රහ කරලා දෙනවා. එසේනම් කාට ළමයි ඉන්නවද? කවුරු තාත්තලා හැටියට ඉන්නවද? කවුරු සමාජ නායකයන් හැටියට ඉන්නවද? කවුරු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්, දරුවන්ගේ විනය වෙනුවෙන්, දරුවන්ගේ ජීවිත වෙනුවෙන් කැප වෙලා ඉන්නවද? මේ සියලුම දෙනාම හදරත් ලුක්මාන් අලයිහිස්සලාම්ගේ අන්නේ චරිත කතාව මෙන්න මේ උපදේශනේ අනිවාර්යයෙන්ම කියවලා තියෙන්න ඕනේ. ඇයි ඒ? අල්ලාහ් සුබ්හානහු වතාලා කියනවා මෙන්න මේක තමයි තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෙකුට කරන්න පුළුවන් හොඳම උපදේශය. දැන් කොහොමම හදවතට තට්ටු කරලා අහලා බලන්න මම මෙච්චර කාල ජීවත් වුණා කසාදත් බැඳලා ළමයිනුත් හැදුවා මට මේක කියවන්න තරම් වෙලාවක් තිබුණද නැද්ද කියලා. මට මේක කියවන්න පුළුවන් තරම් වෙලාවක් මට තිබුණද නැද්ද කියලා පොඩ්ඩක් අහලා බලන්න ආදරණීය සහෝදරයෝ. අල්ලාහ් සුබ්හානහු වතාලා කියන මේක තමයි සිලබස් එක. මේක තමයි ක්‍රමවේදය. මෙන්න මේ විදිහට හදාගන්න. දැන් ලුක්මාන් අලයිහිස්සලාම් තමයි ආදරණීය පුතාට කියන්නේ යා බුනයි ආදරණීය පුතේ. ආරම්භයේ ධම්ම මේක ලොකු පාඩමක්. ආදරණීය පුතේ දරුවන්ට ළමයිට කතා කරන්න ඕන ක්‍රමවේදය. සමාජයේ ඉන්න තරුණයන්ට කතා කරන්න ඕන ක්‍රමවේදය. ආදරණීය පුතේ සලාත් ඉෂ්ට සිද්ධ කරන්න. අල්ලාහට සුජූද් කරන්න. ඉස්ලාම ඊමාන ඉගෙන ගන්න. මේ හැබැයි එකේම මූලාරම්භය මෙයයි. ඊට එහා එකක් නැහැ. ඔයාලට අල්ලාහට සුජූද් කරන්න බැරිද? අල්ලාහ වෙනුවෙන් කාල වේලා වෙන් කරන්න බැරිද? අල්ලාහ වෙනුවෙන් කතා කරන්න ඔයගොල්ලන්ට දන්නේ නැද්ද? ගෙදර ගිහලා තමන්ගේ පුතාව ගෙන්නන්න ඉස්සරහට. තමන්ගේ දුව ඉස්සරහට ගෙන්නන්න. ගෙන්නලා කියන්න පුතේ පොඩ්ඩක් අල්ලාහ ගැන කියන්නකෝ මම අහගෙන ඉන්නම්. ලෝකේ උගා මාතෘකා ගැන කතා කරනවා. දරුවෝ එක එක තරගවලට යනවා. එක එක අධ්‍යාපනික රටාවලට සම්බන්ධ වෙනවා. ඔවුන් ජයග්‍රහණය කරනවා අල්හම්දුලිල්ලාහ්. ඒක ඉස්සරහට කරගෙන යන්න. ඒගොල්ලන්ගේ පැත්තේ දිරිගන්නවන්න. තරග විභාග වලින් ඒගොල්ලන්ව සමත් කරන්න හොඳ දක්ෂයන් කරන්න. මෙන්න මේගොල්ලන්ට ඒකත් එක්කම පොඩ්ඩක් ඉස්සරහට ගෙන්න දාන්න පුතේ. අල්ලාහ් ගැන පොඩ්ඩක් කියන්නකෝ. නම් 99ක් තියෙනවනේ. මේක කීයක් ඔයාලට දන්නවද? ඒකේ තේරුම ගැන ඔයගොල්ලන්ට දන්නවද?
ලැජ්ජ වෙන්න ඕනද? නැත්නම් මේකට බය වෙන්නට ඕනද? නැත්නම් මේක පිළිබඳව නැත්නම් අහන්න ඕනේ නැති මාතෘකාවක්ද? දරුවන්ගේ ඊමානය පිළිබඳව කතා කරන්න. සුජූද් කරන අල්ලාහ් ගැන මොනවද දන්නේ කියන එක ඒගොල්ලන්ගේ කාලා බලන්න. දැන් ලුක්මාන් අලයිහිස්සලාම් විග්‍රහ කරලා දෙනවා. යා පුනා ආදරණීය පුතේ, අකිමි සලා. ඔයා සලාතේ ඉෂ්ට සිද්ධ කරන පුද්ගලයෙක්ට පරිවර්තනය වෙන්න. අල්ලාහට සුජූද් කරන කෙනෙක්ට පරිවර්තනය වෙන්න කියලා කිව්වට පස්සේ වක්ෆුර් බිල් මඅරූෆ් වන්හානිල් මුන්කර්. සමාජයට ඔයා හොඳ දේවල් අඩ කරගෙන ඉන්න පොතේ සුබ්හානල්ලාහ්. සමාජයට මොනවද හොඳ දේවල් අඩ කරන්නේ? ආදරණීය සහෝදරවරුනි, අල්ලාහ් තේරුම් ගත්තද? අල්ලාහ් වෙනුවෙන් ජීවත් වෙනවද? අන්නේ හොඳ දේවල් සමාජයට කියන්න පොතේ. ෆලස්තීනයට අපි දුවා කරනවානේ. මිනිස්සු මැරෙන විදිය බලපුවම දරා ගන්න බෑනේ. අම්මලා තාත්තලා තමන්ගේ ළමයින්ව නැති කර ගන්න විදිය අපිට බලා ගන්න බෑනේ. නේද? දැන් ගිය සතියේ එක තාත්තා කෙනෙක් නේ ආක්‍රමණයක් සිද්ධ වෙනවා, සතුරු ආක්‍රමණයක් සිද්ධ වෙනවා, තමන්ගේ ළමයින්ව හොයනවා. නේ තමන්ගේ ළමයින්ව හොයනවා තාත්තා ඔයගොල්ලෝ බලලා ඇති. පළවෙනි පුතා නැති වෙලා, දෙවෙනි පුතා නැති වෙලා, 3 4 5 කියලා හොයන තාත්තට ළමයි 6 දෙනයි. ළමයි 6 දෙනාගේම ජනාසායක එක පිට එනවා. ඒ සහෝදරවරු මොකටද? ඇයි? ඒ සුද්ධ වූ මස්ජිදුල් අක්සාව ආරක්ෂා කරගන්න. තමන්ගේ ජීවිතය, තමන්ගේ රුධිරය අල්ලාහ් වෙනුවෙන් ඒගොල්ලෝ කැප කරලා ඉවරයි. තමන්ගේ දරුවන්ගේ මනකට බලවලා ඒ භූමිය ආරක්ෂා කරගන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා. දැන් අපි ආමන්ත්‍රණය කරමු ආදරණීය සහෝදරවරුනි. අපි ඔය ළමයිට මොනවද අපි උගන්වලා තියෙන්නේ? ඒගොල්ලෝ අල්ලාහ්ගේ දිගට ගත්තා නම් වක්ෆුර් බිල් මඅරූෆ් සමාජයට යහපත අද කරන්න පුතේ. අපි ඔයගොල්ලන්ගේ ළමයින්ට පුළුවන්ද ස්වර්ගය ගැන කතා කරන්න? මිනිසුන්ගේ හිදායත